ඔව් guys ඉතින් මේ වැකියුම් එක ගැන ගොඩක් අය වැරදියට තේරුම් අරගෙන තිබ්බා. ඒක නිසා යාළුවනේ අපි තීරණය කළා මේ වැකියුම් එක මොන සයිස්ද මේකෙන් කරන්න පුළුවන් වැඩක් මොකද්ද මේකෙන් ඔයාලා හිතමු තරමටම වැඩේ වෙනවද නැද්ද කියලා අද ඔයාලට පෙන්නන්න. මුලින්ම යාළුවනේ ඔයාලා මේක මෙන්න මේ කේබල් එකට ගහලා ඉවර වෙලා මෙතන තියෙන මේ ලයිට් එක කොළ පාට වෙනකන් charge කරගන්න. එතකොට තමයි මේක full charge වෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක සර්විස් කරන්න. ඉතින් අපි දැන් බලමු මේ මැෂින් එකක් සර්විස් කරන්න පුළුවන්ද බැරිද කියලා මේකෙන්. අද මම ඔයාලට පෙන්වන්න තමයි යන්නේ මේ වීඩියෝ එක. ඔව් ඔයාලට පේනවා කුණු දූවිල්ල මකුළු දැල් මේ වගේ දේවල් ගොඩක් තියෙනවා මේ මැෂින් එක ඇතුලේ. දැන් මම කරන්න හදන්නේ මේක ඇසෙම්බල් කරලා ඉවර වෙලා සර්විස් කරගන්න. මුලින්ම යාළුවනේ මම කරන්නේ මේ බ්‍රෂ් එකෙන් මේක මේ විදිහට සුද්ධ කරගන්නේ. ඊට පස්සේ මේක අපි මේ විදිහට කප් එක දාලා ඉවර වෙලා මේ විදිහට ඇසෙම්බල් කර ගන්නවා යාළුවෝ. දැන් අපි බලමු යාළුවනේ මේක බ්ලෝවර් එකේ තත්ත්වය කොහොමද කියලා. ඔයාලට පේනවා මේ ලොකු ඩස්ට් එකක් එළියට එනවා. ඔයාලට ඉතින් මේ බ්ලෝවර් කරනකොට එළියට ආපු දූවිල්ල ටික. ඉතින් මේක මේ විදිහට අපිට වැකියුම් කරලා ගන්න පුළුවන්. මේ තියෙන මේ වගේ පොඩි වැකියුම්ස් මේකෙන් කරගන්න පුළුවන් යාළුවනේ. ගොඩක් අය මේකෙන් වැඩේ තියෙන බලාපොරොත්තු වෙලා තියෙනවා ඉන්ඩස්ට්‍රියල් ලෙවල් එකකට ලොකු වැකියුම් එකක් තියේ කියලා. අන්න ඒක තමයි යාළුවනේ ප්‍රශ්නේ. ඉතින් අපිට එච්චර ලොකු වැකියුම් එකක් මේ වගේ සුළු මුදලකට 1690ක් වගේ සුළු මුදලකට දෙන්න හරිම අමාරුයි. ඉතින් අපි මේක ගෙනල්ලා තියෙන පොඩි සර්විස් පොඩි ක්ලීනින් වලට අස්සවල් මුල්ලවල් ක්ලීන් කරගන්න ඒ වගේ දේවල් වලට විතරයි. ඉතින් ඇෂ් වීල්ස් ඒ වගේ දේවල් වලට කීබෝඩ් එක මවුස් එක සුද්ධ කරගන්න මේ ඉතින් මේකේ තියෙන ප්‍රෙෂර් එක හොඳටම ඇති. නැත්නම් ඊට වඩා ලොකු ප්‍රෙෂර් වලින් කීබෝඩ් මවුස් අස්සවල් මුල් වල ක්ලීන් කරන්න බෑ යාළුවනේ. ඉතින් ඒවෙන් දූවිලි තමයි ඇවිස්සන එක විතරයි වෙන්නේ. මේවා හදලා තියෙන්නේ ඒ වගේ දේවල් වලට. ඉතින් වීඩියෝ එකක් අපි කරනකොට යාළුවනේ වීඩියෝ එක මුලින්දලා අගටම බලන්න. එහෙම නැත්නම් ඕගොල්ලෝ බලාපොරොත්තු නොවෙන දේ අරගෙන ඊට පස්සේ ඕගොල්ලෝ අපිට බයිනවා. ඕගොල්ලෝගේ හිත අපිත් එක්ක අමනාප වෙනවා. ඒක නිසා තමයි යාළුවනේ මේක අද අපි ගෙනල්ලා මේ විදිහට පෙන්වන්න ඇති ඕගොල්ලන්ට කොහොමද කියලා. ඉතින් මම මේක දැන් ෆිනිෂ් කරනවා. ෆිනිෂ් කරලා මම ඔයාලට මේකේ අවසාන ලුක් එක පෙන්වන්නම්. ඔව් යාළුවනේ දැන් ඔයාලට පේනවා අපි දැන් මේ අවසාන ටික තමයි මේ කියන්නේ. මේකෙදි හිතුවට වඩා හොඳ මම බලාපොරොත්තු වුණාට වඩා හොඳ වැකියුම් එකක් බ්ලෝවර් එකක් මේක තියෙනවා. හොඳ කෝටියක් එල්ලෙලා මැෂින් එක සුද්ධ භාවිත කරලා නැවත භාවිතා කරන සුසු මට්ටමවල මේක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ප්‍රොසෙසර් එකේ හීට් සිංක් එකේම පොකට ක්ලීන් වුණා. ඉතින් කුණු දුවිල්ල නෑ. ඉතින් සමහර එක්කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබුණා මම මේක මට පැයකට වඩා යූස් කරන්න බැරි වුණා කියලා. ඉතින් යාළුවනේ අපි මේක එක දිගට පැයක් යූස් කරන්න තරම් ලොකු වැකියුම් එකක් නෙමෙයි මේක. මේක දිගටම පවර් දීලා පාවිච්චි කරන එකක් නෙමෙයි. මේක රීචාර්ජබල් එකක්. ඉතින් එක දිගට පැයක් පාවිච්චි කරන්න පුළුවන් තරම් ලොකු පවර් එකක් මේකේ නැහැ. මේක පුළුවන් යාළුවනේ එක ලිමිට් එකකට පාවිච්චි කරන්න විතරයි. ඉතින් මේක තියෙන කුඩා සර්විස් වලට කුඩා ක්ලීනින් වලට ඒ වගේ දේවල් වලට විතරයි. ඉතින් පොඩි දේවල් කරන්න තමයි මේක තියෙන්නේ. 1690 වගේ සුළු මුදලකට. ඉතින් ඔයගොල්ලෝ දන්නවා යාළුවනේ පොඩි සෙල්ලම් බඩුවක් මොකද රුපියල් 2000 පයින්නවද කාලේ. යාළුවනේ ඉතින් මැෂින් එකකුත් සර්විස් කරලා ඉවරලා සර්විස් කරන්න යූස් කරපුව මේසෙත් සුද්ධ කරගන්න පුළුවන් වුණා කියන්නේ යාළුවනේ මට නම් මේක ගැන ගොඩක් සැටිස්. ඉතින් මේ 1690කට මේ වගේ ක්ලීන් එකක් දෙන්න පුළුවන් වැකියුම් එකක් කියන්නේ යාළුවනේ ඉතාලම වටින දෙයක්. ඉතින් ඔයාලගේ
වැටහීම නැති කරන්න තමයි අද අපි මේක අරගෙන ආවේ ඔයාලට මේකෙන් කරන්න පුළුවන් දේ බැරි දේ පෙන්වන්න. ඉතින් ඔයාලා හිතන දේත් අපිට කමෙන්ට් එකක් දාලා කියන්න කොහොමද ඔයාලට වැදගත් වෙන්නේ තව මොනවද ඔයාලට දැනගන්න තියෙන්නේ කියලා අපිට කමෙන්ට් එකක් දාලා දැනුවත් කරන්න. ඉතින් යාළුවනේ අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න ඔයාලගේ ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. අපි ඒවට උත්තරත් අනිවාර්යයෙන්ම සපයනවා. මොකද අපිට වැදගත් වෙන්නේ ඔයාලගේ විශ්වාසය. ඒ විශ්වාසය අපි හැමදාම රකින්නවා. බය වෙන්න බය වෙන්න අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න.